ආයුබෝවන් දුවේ පුතේ. මම අද කතා කරන්නේ 3 ශ්‍රේණියේ පරිසර විෂයට අදාළ මිනිස් හැසිරීම යන තේමාවේ සඳහන් වන අන් අය සමග එක්ව කටයුතු කිරීමේදී පවත්වා ගත යුතු යහපත් ගුණාංග පිළිබඳව. පාඩම අවසානයේදී මා ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට අමතක කරන්න එපා. ඉතින් දුවේ පුතේ, සාමූහිකව ජීවත් වීමේදී පවත්වා ගත යුතු යහපත් ගුණාංග රාශියක් අඩංගු ග්‍රන්ථයක් ලෙස සිරිත් මල්දම හඳුන්වා දෙන්න පුළුවන්. සිරිත් මල්දම පොතේ හැම කවියකින්ම විස්තර කර දෙන්නේ අප සතුව පැවතිය යුතු යහපත් ගුණාංග පිළිබඳව. සිරිත් මල්දම පොතේ සඳහන් කවි වලින් කවි 2ක් පමණ අපිට 3 ශ්‍රේණියේදී ඉගෙන ගන්න වෙනවා. ඒ කවි දෙකත් එයින් කියවෙන අදහසත් හිතට අරගෙන අපගේ ජීවිත සාර්ථක කර ගනිමින් යහපත් දරුවන් ලෙසින් ජීවත් වීමට අදිටන් කර ගන්නයි මම පුංචි දුවල පුතාලගෙන් ඉල්ලා සිටිනවා. සිරිත් මල්දමේ සඳහන් මේ කවියට සවන් දෙන්න. ආඟුරු හුණු කැටගෙන විහිළු නොලියනු තැන තැන බිත්ති කණු කිසි තැන යමක් නොලියනු අයුතු විලසින. අඟුරු කෑලි හුණු කෑලි අරගෙන බිත්තිවල කණුවල ආදී තැන්වල නොගැලපෙන දේවල් ලියන්න එපා කියලා මේ කවියෙන් කියා දෙනවා. බොහෝ විට නොගැලපෙන දේවල් ලියන්නේ පොදු ස්ථාන. ඔය දරුවන් දැකලා තියෙනවද? පොදු බසයේ සීට් කවරවල නොගැලපෙන දේවල් ලියලා තියෙනවා. ඒ වගේම තමයි පොදු වැසිකිලි බිත්තිවල බොහෝ අය නොගැලපෙන දේවල් ලියනවා. අපි අපේ ගෙවල් බිත්ති ලස්සනට තියාගන්න කැමතියිනේ. ඒ වගේ පොදුවේ අපි හැමෝම භාවිතා කරන තැන් ලස්සනට තියාගන්න අපි හුරු වෙමු. ඊළඟට සිරිත් මල්දම පොතේ සඳහන් මේ කවියට සමන් දෙන්න. ගුරු දෙගුරුන්වත් වැඩිහිටියන් කෙනෙකුවත් කතාවක් කළහොත් නැගිට උත්තර දීම යහපත්. මේ කවියෙන් අපිට කියා දෙන දේ ඔය දරුවන්ට වැටහෙනවා ඇති කියලා හිතනවා. ඉතින් දුවේ පුතේ, ගුරුවරයෙක් වැඩිහිටියෙක් අපේ අම්මා තාත්තා අපට කතා කළ විට නැගිට ඒට උත්තර දෙන ලෙස මේ කවියෙන් අපිට කියා දෙනවා. අද අපේ සමාජය දිහා බලනකොට මේ හොඳ ගුණය නැති වී යන බව පේනවා. වැඩිහිටි දරුවෝ Tamanගේ වැඩිහිටියන් දෙමව්පියන් කියන දේවල් පිළි නොගෙන කටයුතු කරන බව පෙනෙනවා. ඉතින් දුවේ පුතේ, මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ වැඩිහිටියන්ට ගරු කිරීමට අමතක නොකරන්න කියලා. හොඳ දරුවන්ට කවුරුත් කැමතියි. සමාජයේ හැමෝම හොඳ දරුවන් අගය කරනවා. හැමෝම හොඳයි කියනවා. ඉතින් දුවේ පුතේ, අපි යහපත් දරුවන් වෙමු. අන් අයගේ ඇගයීමට ලක්වන්නේ හොඳ අය. ඒ නිසා යහපත් ගුණධර්ම වලින් යුතු හොඳ දරුවන් ලෙසින් සමාජයේ ජීවත් වෙමු. සමාජයේ ජීවත් වෙන සියල්ලෝම යහපත් ගුණාංග වලින් යුක්ත අය වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.